මේ එක විනාඩියක් මෙහෙට එනවද? ඇයි පුතා මොකද උනේ? මං කියන්න. ඔයා පොඩ්ඩක් එන්නකෝ. මගේ දුව එනවා කිව්වා ඒකයි මෙතන වාඩි වෙලා ඉන්නේ. මං ඔයාට හොඳින් නේද කියන්නේ? නැගිටලා එළියට යන්න බැරිද? මෙච්චර වෙලා හොඳින් කිව්වට තේරෙන්නේ නැහැ නේද? නැගිටින්න. නැගිටින්න නැගිටින්න. නැගිටින්න කියනව නේද? නැගිටලා එන්නකෝ. ආය අතුල්ට එහෙම එන්න එපා හරිද? ඇයි පුතා ඔහොම කියන්නේ? ඔයාගේ අම්මා ආවොත් ඔයත් ඔහොමද සලකන්නේ? අනවශ්‍ය විදිහට මගේ අම්මා ගැන කතා කරන්න එපා. මං ඔයාට ගරු කරලා කතා කරා හොඳටම ඇති. එහෙනම් මේ හෝටලේට එන හැමෝම කොහොමද එළියට දාන්නේ? මේ හෝටලේ ඇතුළට එන්න නම් හොඳ සුදුසුකමක් තියෙන්න ඕනේ. හොඳ තත්ත්වයක ඉන්න ඕනේ. ඔයා වගේ පාරතු ගාන අය આવොත් මගේ හෝටලේ තත්ත්වෙට මොකද වෙන්නේ? අපි සල්ලි දීලා තමයි කන්නේ පුතා. පාරවල් අතු ගාන ඔයා මගෙන් ප්‍රශ්න අහනවද? මට හිතුනොත් ඔයාව දැම්ම රස්සාවෙන් අයින් කරන්න පුළුවන්. එක ෆෝන් කෝල් එකයි. බලන්න ඕනේද? අම්මා මොකද උනේ අම්මා? අම්මා ඔයාට කොහෙන්ද මෙච්චර අයිය මගේ ඇඟට අද තියන්නේ? මම දැම්ම පොලිසියට කෝල් කරනවා. කෝල් කරලා මං කවුද කියලා ඔයාට පෙන්නන්න. හෙලෝ මං කවුද කියලා දන්නවද තමුසේ? මං ලෝය කෙනෙක්. මගේ අම්මට අපහාස කරපු එකට ඔයාට නීතියෙන් දෙන්න පුළුවන් දඬුවම මොකද්ද කියලා ඔයා දන්නවද? පිරිසුදු කරන්නියක් විදියට වැඩ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ඔයාගේ හෝටලයට එන්න ඉඩ නොදුන්නොත් ඔයාගේ හෝටලේ සීල් තියලා වහන්න තරම් නීතියෙන් ඉඩක් තියෙනවා කියලා ඔයා දන්නවද? කොහෙන්ද ඔයාගේ තිබ්බ උනන්දුව? අයි දැන් සද්ද නැතු ඉන්නේ. ඉගෙනගෙන නැති දුප්පත් අහිංසක මිනිස්සු ඔයාගේ හෝටලෙට ආවහම ඔයා ඔහොමද සලකන්නේ? ඉස්සෙල්ලාම ඔයාගේ කඩේ ලයිසන් එක අරන් එන්න. ඔයාගේ හෝටල් එකේ අයිතිකාරයාගේ නම මොකද්ද? මං දැම්ම මේකට කේස් එකක් ෆයිල් කරනවා. මැඩම් ඒක එහෙම නෙවෙයි මැඩම්. මගේ හෝටලේට මුකුත් කරන්න එපා මැඩම්. මගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මේක නැති වුණොත් මට යාව බලා ගන්න වෙන්නේ නැහැ. ඔයා තව කොච්චර මිනිස්සුන්ව මේ වගේ අසරණ කරලාද? අම්මා ඔයාවත් පොඩ්ඩක් තේරුම් ගන්නකෝ අම්මා. මං කරපු දේවල් වැරදි තමයි. මං ආයෙම කාටවත් කරන්නේ නැහැ අම්මා. ඕන්නම් මං ඔයගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නම් අම්මා. එපා පුතේ. මෙයා දිහා බලද්දි පව් කියලා හිතෙනවා. මෙයා මින් පස්සේ වැරද්ද